සාධු සාධු සාධු. විදර්ශනා ඥාන පිළිබඳ කෙටි සජ්ජායනය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නා වූ ප්‍රඥාවන්තයෝ විදර්ශනා ඥානයන් පිළිවෙලින් ප්‍රගුණ කොට සසර දුකින් එතෙර වන්නාහුය. ඒ ප්‍රඥාවන්තයෝ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංච උපාදානස්කන්ධ ධර්මයන්හි ලක්ෂණ රස පංචුපට්ඨාන පදට්ඨාන ආදිය නුවණින් විමසමින් මේ සිත හා කය හෙවත් නාම හා රූප ධර්ම පරම්පරාවෝ wen wen වශයෙන් පවතින බවත් එහි සත්වයෙකු පුද්ගලයෙකු හෝ ආත්මයක් නොමැති බවත් දක්නා නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගත යුත්තේය. මේ නාම රූප ධර්මයන් හේතුවකින් තොරව හට නොගන්නා බවත් අවිද්‍යා තණ්හා උපාදාන කර්ම ආහාර සහ ස්පර්ශය ආදී හේතෝන් නිසාම හටගන්නා බවත් හේතෝන් ඇති කල්හි ඵල හටගන්නා බවත් දක්නා පංචය පරිග්ගහ ඥානය උපදවා ගත යුත්තේය. මෙලෙස අතීත අනාගත වර්තමාන කාලයන් පිළිබඳව සැලකීමෙන් සියලු සැකයන් දුරුවන්නේය. හේතුන්ගෙන් හටගත් සියලු සංස්කාරයන් අතීත අනාගත වර්තමාන වශයෙන් ගෙන ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්ත බව කලාප වශයෙන් මනවින් විමසා බලන්නා වූ සම්මස්සන ඥානය උපදවා ගත යුත්තේය. උතුරන බත් සැලියක පෙන මතු වෙවි බිඳි බිඳි යන්නාක් මෙන් මේ කය හා සිතෙහි සංස්කාරයන්ගේ ඉපදීම හා බිඳීම ඊතා වේගවත්ව හා පැහැදිලිව දකිමින් විදර්ශනා උපක්ලේශයන්ට හසු නොවි නිවැරදි මාර්ගය හඳුනා ගනිමින් උදයම්බය ඥානය උපදවා ගත යුත්තේය. සංස්කාරයන්ගේ හට ගැනීමට වඩා ඒවායේ ක්ෂයවීම හා බිඳී යාම පමණක් අතරක් නැතිව දක්නා භංගානුපස්සනා ඥානය උපදවා ගත යුත්තේය. නිරන්තරයෙන් බිඳි බිඳී යන සංස්කාරයෝ වදකයෙකු මෙන් හෝ පිහිටක් නොමැති මහා අනතුරක් මෙන් භයානක ලෙස දක්නා භයතුපට්ඨාන ඥානය උපදවා ගත යුත්තේය. බිඳි බිඳී යන සංස්කාරයන්ගේ නිසරු බවත් ඒවා රෝගයක් ගඩුවක් හෝ ගිනි වඟුරු වලක් හෝ
උලක් වැනි ආදීනව සහිත පීඩාකාරී ධර්මයන් ලෙසත් දක්නා ආදීනවානුපස්සනා ඥානය උපදවා ගත යුත්තේය. පිළිසරණක් නැති සාරයක් නැති ඒ සංස්කාරයන් කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත්ව ඒවායේ ඇලීමට කිසිදු කරුණක් නැති බව දක්නා නිබ්බිධානුපස්සනා ඥානය උපදවා ගත යුත්තේය. නීරස නිසරුවේ සංස්කාර ලෝකයෙන් මිදෙනු කැමැති බැවින් දැලකට හසු මත්ස්‍යයෙකු මෙන් හෝ සර්ප මුඛයකට හසු මැඩියෙකු මෙන් මිදීමේ අභිලාෂය දක්නා මුංචිතු කම්මතා ඥානය උපදවා ගත යුත්තේය. මිදීමේ උපාය වශයෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් විස්තර වශයෙන් නැවත නැවතත් තියුණු ලෙස විමසා බලන්නා වූ පටිසංකානුපස්සනා ඥානය උපදවා ගත යුත්තේය. සංස්කාරයන් කෙරෙහි බයක් හෝ ඇල්මක් නැතිව කිසිදු වෙහෙසක් නැතිව නිරුත්සාහයෙන් මෙන් මධ්‍යස්ථව සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් දක්නා වූ සංකාරුපේක්ඛා ඥානය උපදවා ගත යුත්තේය. පෙරවැඩූ විදර්ශනා ඥානයන්ටද මතු ලැබෙන මාර්ග ඥානයන්ටද අනුකූල වන පරිදි සත්‍යාවබෝධය සඳහා සිත සකස් වන්නා වූ අනුලෝම ඥානය ඇතිවන්නේය. පෘථග්ජන භූමිය ඉක්මවා ආර්ය භූමියට ඇතුළු වෙමින් ප්‍රථම වතාවට සංස්කාර රහිත වූ අමා මහ නිවන අරමුණු කරන්නා වූ ගෝත්‍ර භූ ඥානය ඇතිවන්නේය. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග ඥානයන්ගෙන් කෙලෙස් මුලිනු පුටා දමා එහි ඵලයන් අත්විඳිමින් පරම සුඛය වූ අමූර්ත මහා නිර්වාණය සාක්ෂාත් කරගන්නේය. අවසානයේ තමන් අත්පත් කරගත් මාර්ගය ඵලය ප්‍රහීනය කළ කෙලෙස් හා ඉතිරිව ඇති කෙලෙස් පිළිබඳවත් නිර්වාණය පිළිබඳවත් නුවණින් විමසා බැලීමේ පංචවෙක්කන ඥානය ඇතිවන්නේය. මේ උත්තම විදර්ශනා ඥානයන් පිළිවෙලින් උපදවාගත් බොහෝ සත්පුරුෂයෝ සකල දුක් කෙලවර කොට පරම ප්‍රණීත වූ සදාකාලික වූ නිවනට පැමිණ වදාළසේක. සාදු සාදු සාදු.